හායි ආදරෙන් පිළිගන්නවා මැජිකල් මේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඇල්බස් ඩම්බල්ඩෝ නැත්තම් ඇල්බස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ. ඇත්තටම කවුද මේ? විසාඩින් වර්ල්ඩ් එකේ හිටපු බලවත්ම බුද්ධිමත්ම සහ ශක්තිමත්ම මායාකාරය ලෙස හඳුන්වන්නේ ඇල්බස් ඩම්බල්ඩෝ. හැබැයි එයා සම්පූර්ණයෙන්ම ඉතාමත් හොඳ මිනිස්සෙක් නෙවෙයි. ඩම්බල්ඩෝගේ ජීවිතේ ඉතාමත් අඳුරු සහ සංකීර්ණ රහස් ගොඩක් තිබ්බා. අද ඒ වගේ කිහිපයක් අපි එකින් එක කතා කරමු. ඩම්බල්ඩෝ තරුණ කාලේ ඔහුට ගැලට් ග්‍රින්ඩවෝල් කියලා ඉතාමත් දක්ෂ මායාකාරයෙක් හම්බ වෙනවා. ග්‍රින්ඩවෝල් කියන්නේ ලෝඩ් වොල්ඩමෝර්ට්ට කලින් විසාඩින් වර්ල්ඩ් එක බිහිතියට පත් කරපු ඉතාමත් බලවත් ඩාර්ක් විසඩ් කෙනෙක්. මේ දෙන්න එකට එකතු වෙලා ටිකක් අමුතු අදහසක් හදාගත්තා. විසාඩ්ස්ලා මගල්ලට වඩා උසස්. ඒ නිසා විසාඩ්ලා ලෝකය පාලනය කරන්න ඕනේ. මෙන්න මේ අදහසට ඔවුන් කියපු වචනය තමයි for the greater good. මේක අනිවාර්යෙන්ම හොඳ අදහසක් වගේ පෙනුනත් ඇත්තටම මේක මැජිකල් ඩික්ටේටර්ෂිප් එකක්. මේ අවස්ථාවේදී ග්‍රින්ඩවෝල්ඩ් සහ ඩම්බල්ඩෝ අතර බලය ගැන ඉතාමත් ලොකු ආසාවක් පැතිරෙමින් තිබ්බේ. මේ දෙන්න එකතු වෙලා මුළු ලෝකෙම වෙනස් කරන්න හිතුවා. ග්‍රින්ඩවෝල්ඩ් එක්ක එකම විෂන් එකක් ෂෙයා කරා. හැබැයි එක දවසක් ඩම්බල්ඩෝ ග්‍රින්ඩවෝල්ඩ් සහ ඇබෆෝර්ඩ් අතර ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. මෙතනදී ඇබෆෝර්ඩ් කියන්නේ ඩම්බල්ඩෝගේ සහෝදරයා. ඒ ෆයිට් එකේදී ඩම්බල්ඩෝගේ සහෝදරිය වන අරියානා ඩම්බල්ඩෝ මරණයට පත් වෙනවා. මෙතනින් පස්සේ ඩම්බල්ඩෝගේ ජීවිතේ පුරාටම ලොකු ගිල්ඩ් එකක් එකතු කරගෙන තමයි එයා ඉස්සරහට යන්නේ. ඒ මොකද කිව්වොත් එයා කවදාවත්ම හරියටම දැනගෙන හිටියේ නෑ අරියානව මැරුවේ කවුද කියලා. ඒ නිසාම එයා බලයට බය වෙලා තවදුරටත් බලය පස්සේ නොයා ඉන්න තීරණය කරනවා. ඩම්බල්ඩෝට වොල්ඩමෝර්ට් නැත්තම් ටොම් රිඩ්ල් මුලින්ම හම්බෙන්නේ ඔර්ෆනේජ් එකේදී. ඒ වෙලාවේ පුංචි ටොම් රිඩ්ල්ව දැකලා ඩම්බල්ඩෝට තේරෙනවා මේ ළමයා අනිත් ළමයන්ගෙන් ගොඩක් වෙනස් කෙනෙක් කියලා. ඉමෝෂන්ස් නැති මැනිපියුලේටිව් ඉතාමත් ක්‍රූල් විදියට අනිත් අයට සලකන ටොම් රිඩ්ල් ඕල්රෙඩි වෙනත් ළමයින්ව බය කරලා කන්ට්‍රෝල් කරලත් තිබුණා. මේ කියපු දේවල් ඔක්කොම දැක්ක ඩම්බල්ඩෝට ඒ ෂණිකයෙන්ම තේරුණා මේ ළමයා කවදා හරි ෆියුචර් එකේදී ඉතාමත් ඩේන්ජරස් ඩාර්ක් විසඩ් කෙනෙක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. ඒ විදිහටම පස්සේ කාලක ටොම් රිඩ්ල් ලෝඩ් වොල්ඩමෝර්ට් වෙනවා. ඩම්බල්ඩෝට සස්පිෂන් එකක් තිබ්බා වොල්ඩමෝර්ට් තමන්ගේ සෝල් එක කඩලා හෝක්‍රොක්ස් හදලා ඇති කියලා. ඒ නිසා එයා ඉතාමත් ස්ලෝ ප්ලෑන් එකක් හදනවා. ඒ ප්ලෑන් එකේදී හැරීව මේ දේවල් වලට ප්‍රිපෙයාර් කරනවා සහ හෝක්‍රොක්ස් ඩිස්ට්‍රොයි කරන්න හැරීව ගයිඩ් කරනවා. ෆයිනල් සැක්‍රිෆයිස් එකට මෙන්ටැලිටි එකත් රෙඩි කරනවා. ඩම්බල්ඩෝ ටික කාලයක් තිස්සේ මාවලෝගාන්ගේ රින් එක දාගෙන හිටපු නිසා එයා එතනදි කර්ස් එකකට අහුවෙනවා. ඒ කර්ස් එක නිසා එයා මැරෙනවා කියලාත් එයා දැනගෙන හිටියා. මේ ගැන ප්‍රොෆෙසර් ස්නේප් එක්ක ඩම්බල්ඩෝ කතා කරනවා. මෙතනදී මේ දෙන්න අතර ඇග්‍රිමන්ට් එකකුත් යනවා. ප්ලෑන් එක වෙන්නේ ඩ්‍රේකෝ මැල්ෆෝයිව මර්ඩරර් කෙනෙක් වෙන්න ඉඩ නොදී ස්නේප් විසින් ඩම්බල්ඩෝව මරණ එක. මෙතනදී ස්නේප්ව තෝරගන්න ලොකුම හේතුව වුණේ වොල්ඩමෝර්ට්ට ස්නේප් ගැන තියෙන විශ්වාසය තවත් වැඩි කරන්න සහ එල්ඩවෝන්ඩ්ගේ පව එක වැරදි කෙනෙක්ගේ අතට යන එක නවත්තන්න. ඔයාලට මතක ඇති හාෆ් බ්ලඩ් ප්‍රින්ස් කියන චිත්‍රපටියේ සෙවරස් ප්ලීස් කියන වචනය බෙගින් එකක් නෙවෙයි. ඒක යාලා දෙන්න අතර සිද්ධ වෙච්ච ඇග්‍රිමන්ට් එකේම ඇක්ට් එකක්. ඩම්බල්ඩෝගේ ලොකුම ගේම් ප්ලෑන් එක වෙලා තිබ්බේ එල්ඩවෝන්ඩ් එක වැරදි කෙනෙක්ගේ අතට යන එක නවත්තන්න. මේ වොන්ඩ් එක ලෝයල් වෙන්නේ තමන්ගේ මාස්ටර්ව ඩිෆීට් කරන කෙනාට. ඩම්බල්ඩෝ ප්ලෑන් කරේ අවසානයේදී ස්නේප්ට මේ වොන්ඩ් එක අයිති වෙන විදියට. හැබැයි ඔයාලා දකින්න ඇති හාෆ් බ්ලඩ් ප්‍රින්ස් කියන චිත්‍රපටියේ ඩ්‍රේකෝ මැල්ෆෝයි විසින් තමයි ඩම්බල්ඩෝව ඩිසාම් කරන්නේ. ඒ නිසා ප්ලෑන් එක චුට්ටක් එහා මෙහා වෙලා වොන්ඩ් එකේ අයිතිකාරය නැත්නම් වොන්ඩ් එකේ මාස්ටර් වෙන්නේ ඩ්‍රේකෝ මැල්ෆෝයි. පස්සේ ඉන්ඩිරෙක්ට්ලි වොන්ඩ් එකේ පව එක යන්නේ හැරීට. මොකද මැල්ෆෝයි මැන එකේදී හැරී විසින් මැල්ෆෝයිව ඩිසාම් කරනවා. එතකොට වොන්ඩ් එකේ මාස්ටර් වෙන්නේ හැරි. ඇත්තටම ඩම්බල්ඩෝ මෙච්චර හිතුවද? නැත්තම් මේක chance එකක්. මේක අදටත් ඩිබේට් එකක් වෙන තීර එකක්. ඩම්බල්ඩෝ කියන්නේ හීරෝ කෙනෙක්ද මැනිපියුලේටර් කෙනෙක්ද? ඩම්බල්ඩෝ හැරීට ඇත්ත මුලින්ම කියන්නේ නැහැ. හැරීට ගොඩක් සෆර් කරන්න දෙනවා. ඇත්ත විස්තරේ පස්සේ තමයි කියන්නේ.
සැක්‍රිෆයිස් එකකට එයාව ප්‍රිපයා කරනවා. ඒක හැරීට ෆෙයාද අන්ෆයාද කියලා තවමත් හිතාගන්න බෑ. නමුත් පස්සෙ කාලෙක ඇත්තරම මේක සාධාරණ දෙයක් කියලා පෙනුණ. ඩම්බල්ඩෝ විශ්වාස කරන්නේ love is the strongest magic. Sacrifice is powerful. වෝල්ඩමෝට්ට පරාජය කරන්න පුළුවන් එකම විදිහ මෙන්න මේ කීපු කන්සෙප්ට් එක කියලා ඩම්බල්ඩෝට තේරුණා. ඩම්බල්ඩෝ මේක නිකං හරියට විසාඩින් චෙස් ගේම් එකක් වගේ තමයි ප්ලෑන් කරන්නේ. හැබැයි මේ ප්ලෑන් එකේදී ඩම්බල්ඩෝ පාවිච්චි කරන්න හැරීව. මේ ඔක්කොමත් එක්ක බලද්දි අවසාන වශයෙන් ඩම්බල්ඩෝ කියන්නේ පර්ෆෙක්ට් හීරෝ කෙනෙක් නෙවෙයි. මොකද එයා ඇම්බිෂස් තමන් තුළ ලොකු ගිල්ට් එකක් කැරි කරන ස්ට්‍රැටජික් සම්ටයිම්ස් මැනිපිලේටිව් කෙනෙක්. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්න. ඒ තමයි වෝල්ඩමෝට්ට ඩිෆීට් කරන්න පුළුවන් වුණේ ඩම්බල්ඩෝගේ මේ ලෝං ටර්ම් ප්ලෑන් එක නිසායි. ඒ නිසා ඩම්බල්ඩෝ කියන්නේ ඇත්තටම වයිට් විසර්ඩ් කෙනෙක් නෙවෙයි ග්‍රේ කැරක්ටර් එක.